ගරු කතානායකතුමනි, අධ්‍යාපන ශාස්ත්‍රය තුළ පවතින අසමතුලිතතා සහ නියමිත කාලයේදී අවශ්‍ය පියවර නොගැනීම හේතුවෙන් අප රටේ සිසු පරපුර අගතියට පත් වී තිබෙනවා. ගුරු පුරප්පාඩු සම්පූර්ණ නොවීම, විශ්වවිද්‍යාලවල ආරම්භක යටිතල පහසුකම් පවා නොමැතිවීම, ඉගැන්වීම් සිදුවීම, ශිෂ්‍යන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් මෙන්ම උපාධි ගුණාත්මක භාවයටද ඍජුවම තර්ජනයක් වෙනවා. මේ හේතුවෙන් දේශීය අධ්‍යාපන පද්ධතිය පිළිබඳව විශ්වාසය බිඳ වැටීම, සිසුන්ගේ අනාගත රැකියා අවස්ථා තර්ජනයට ලක්වීමේ තත්ත්වයක්ද උදා වෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීම පිණිස මා පහත සඳහන් ප්‍රශ්න යොමු කරනවා. කොට්ටාස 90 මෙරට සමස්ත ජාතික සහ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳව වාර්තාවක් සභාගත කළ හැකිද? ගුරු පුරප්පාඩු පිරවීමට රජය අපේක්ෂා කරනු ලබන්නේ කුමන කාල පරිච්ඡේදයක් තුලද? ධර්මාචාර්ය විභාගයේ සමතුන්ගේ සහාය ඇතිව ආගමික විෂය ඉගැන්වීම සඳහා ගුරු සහාය ලබා ගැනීමේ යම් ක්‍රමවේදයක් පැවතුණා. ඔවුන් බඳවා ගැනීමේ වැඩපිළිවෙලක් තිබේද? මේ සම්බන්ධයෙන් ධර්මාචාර්ය සමත් පිරිස් විසින් පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාවට පෙත්සම් පැසක් ඉදිරිපත් කර ඇති අතර එයට ප්‍රමුඛතාව ලබා දීලා කටයුතු කරනවා. විශේෂයෙන්ම කියන්න කැමති 2087 ගැසට් නිවේදනයට අනුව 2018-8-31 ඒ ගැසට් නිවේදනය නිකුත් කරලා 2019-5-25 ගුරු විභාගයකුත් පැවැත්වුවා. රුපියල් 600ක විභාග ගාස්තුවකුත් ගෙව්වා. 14000ක් සමත් පුරප්පාඩු 5000ක් තිබෙනවා. 2020 ඔක්තෝබර් 16 වෙනිදා ප්‍රතිඵල නැතුව ඉන්ටර්විව් තිබ්බා. ඊට පස්සේ 2024 අප්‍රේල් මාසයේ ප්‍රතිඵලත් පබ්ලිෂ් කරා. මම අහන්න කැමතියි ගරු අග්‍රාමාත්‍යතුමියගෙන් බෞද්ධ කතෝලික හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි යන සර්ව ආගමික ධර්මාචාර්ය සමතුන් ඩිප්ලෝමාධාරීන් උපාධිධාරීන් ඒ දහම් පාසල් අධ්‍යාපනික ප්‍රායෝගික සුදුසුකම් ලැබපු අයට කවදද මේ රැකී ආරක්ෂා ටික ලබා දෙන්නේ කියන එක මම මේ අවස්ථාවේ පළමුවෙන්ම අහන්න කැමතියි. ගුරු පුරප්පාඩු වලට විසඳුමක් වශයෙන් පාසල් වලට අනියුක්ත කළ සංවර්ධන නිලධාරීන් යලි රාජ්‍ය ආයතන වලට යොමු කිරීමේ වැඩපිළිවෙලක් දියත් වන්නේද? පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගුරු සේවයට බඳවා ගැනීමේ ගැටලුවට විසඳුමක් වශයෙන් මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය මගින් ඉදිරිපත් කරනු ලැබූ සමතකරණ කොන්දේසි ක්‍රියාත්මක නොකිරීමට හේතුන් මොනවද? දැන් මේ ප්‍රශ්නය පහුගිය කාලේ උද්ගත වෙලා සමතකරණයකට ආවා. අධ්‍යාපන අමාත්‍යංශය එකඟ වුණා. මොකක්ද එකඟතාවය? ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වලා ඒ වගේම පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එක අවුරුදු 3ක් ඇතුළත ලබා ගන්නට අවස්ථාව ලබා දීමේ පදනම මත දෙක ශ්‍රේණියට ඒ ගුරුවරුන් අභ්‍යාසලාභීන් හැටියට බඳවා ගැනීම. ඒ ගුරුවරුන් අවුරුදු 6ක් ගුරු සංවර්ධන නිලධාරීන් හැටියට ඉගෙනීමේ කටයුතු කළා තියෙනවා. මේකට මූල්‍ය බරක් නැහැ. ඒ නිසා විශේෂිත තත්වයක් මත ඇයි මේ අයව බඳවා ගන්නේ නැත්තේ කියන එක අපි අහන්න කැමතියි. විශේෂයෙන්ම අභ්‍යාසලාභී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ පූර්වාදර්ශයකුත් තියෙනවා. මේ පාසල් වලට අනියුක්තව සේවය කරනු ලබන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමක් සිදු කරන්නේ නැත්තේ මන්ද? ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා විනාඩි 5ක් ඇතුළත කියවන මේ ලියාගත්ත දේ නැත්තම් කාලය පිළිබඳ ප්‍රශ්නයක් එනවා ගරු විපක්ෂ නායකතුමා. ඔව් ගරු කතානායකතුමා මම ගරු කරන ඔබතුමා කියන ප්‍රකාශයට අපි එකඟතාවයකටපත් වුණානේ ගරු මන්ත්‍රීතුමා කියනවා වගේම ඔබතුමා මේක ගැන විශේෂ මේ කරුණාකර ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාගේ 27 ඉදිරිපත් කරන්න. මම මේ කියාගත්ත දේ කියනවා වගේම මම ඔබතුමාට අවධාරණය කරන්න කැමතියි. ගරු විපක්ෂ නායකතුමා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමා මේ 27 හරි මට අවස්ථාව දෙන්න. ඔව් ඔබතුමා කරුණාකර 27 කියවන්න. ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමා අහපු ප්‍රශ්නයට කල් ගන්නවා. යථා කාලයේදී පිළිතුරු ලබා දෙන්නම්. ගරු රවි කරුණාකර ගරු කතානායකතුමනි, මට මේ ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න දෙන්න. මේ අහන්නේ 27 දෙකෙන් ආවරණය වෙන්නේ මොකද්ද?
පොදු වැදගත්කමකින් යුත් කරුණක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අදාළ අමාත්‍යවරයාට විධිමත් ලෙස දැනුම් දීමකින් අනතුරුව පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂයේ නායකවරයා හෝ පිළිගත් දේශපාලන පක්ෂයක නායකවරයෙකු විසින් අසුන් ලැබිය හැකිය කියලා. ගරු කතානායකතුමනි පැහැදිලිවම ස්ථාවර නියෝගවල තියෙනවා පොදු වැදගත්කමකින් යුත් කරුණක් සම්බන්ධයෙන් කියලා. දැන් මෙතුමා අහන ප්‍රශ්නය මේ විනාඩි 5 කතාව විතරක් නෙමෙයි. මේකේ තියෙනවා ජාතික හා පළාත් පාසල ගුරු පුරප්පාඩු අහනවා. ධර්මාචාර්ය විභාගයේ සමතුන් ගැන අහනවා. ඊළඟට සංවර්ණ ධාරීන් අනියුක්ත කර ගැනීම අහනවා. අභ්‍යාසාරාභි උපාධාරීන් ශ්‍රී ලංකා ගුරුසේට බඳවා ගැනීම ගැන අහනවා. ගම්පා වික්‍රමාදිත්‍ය දේශීය වෛද්‍ය විද්‍යාලය ගැන අහනවා. මොරටු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ගැන අහනවා. ගරු කතානායකතුමනි මේ අධ්‍යාපනයට උසස් අධ්‍යාපනයට සම්බන්ධ දේවල් තමයි. නමුත් පොදු වැදගත්කමක් සහිත කරුණක් කියලා කියන්නේ ඒ කරුණ නිශ්චිත කරලා ඒ කරුණ විශ්ලේෂණය කරලා ඒකේ තියෙන ප්‍රශ්න අහලා උත්තරය ගන්න යොමුනාව තිබෙන්නේ. එහෙම නැත්නම් මේ වගේ දැන් ඔබතුමාටම තේරෙනවා ඇතිනේ මේක විෂයපතේ කොච්චර පළල්ද කියලා. මේක අධ්‍යාපන අමාත්‍යාංශ විතරක් නෙමෙයි. මේක අමාත්‍යාංශ ගණනාවක් අයිති. එතකොට මේකට නිශ්චිත උත්තරයක් ලබා දෙන්න සාධාරණ කාලෙකුත් අවශ්‍යයි. ඒකෙන් 27 අවශ්‍යතාවය ආවරණය වෙන්නේ නැහැ. අපි විනාඩි 5 හරි වචන ගානකට සීමා කරාටම මේ විදිහට ප්‍රශ්න අහන්න ගියොත් ගරු කතානායකතුමනි මේ ස්ථාවර නියෝග වලින් മന്ത്രിවරු පක්ෂ නායකයන් ලබා දීලා තියෙන අවස්ථාවත් නිවැරදිව භාවිතා කරන්න බැරි වෙනවා. ඔබතුමා ආදර්ශයක් ගන්න විපක්ෂ മന്ത്രിවරයෙක් හැටියට වර්තමාන ජනාධිපති අනුකුමාර සානායක මැතිතුමා 27/2 ඒ කාලේ ප්‍රශ්න අහනකොට යම් නිශ්චිත ප්‍රශ්නයක් කරුණු සහිතව විශ්ලේෂණය කළා ප්‍රශ්න 4කින් 5කින් අහනවා. එතකොට අමතකරට හරි පහසුයි උත්තරේ ලබා දෙන නිසා ඒ උත්තරේ ඔබතුමාටත් වැදගත්. මේකෙන් අහන අයට වැදගත් නෑ. කෙටි කරන්න කිව්වට වැදගත් නෑ. මේවා හොඳයි දවසක විවාදයකට. පැය 6ක් 6මාරක් අරගෙන අධ්‍යාපනයේ විෂය ගැන විවාදයක් කරමු. ගරු විපක්ෂ නායකතුමාට මම ඉල්ලන්නේ ස්ථාවර නියෝග පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් පාර්ලිමේන්තුව වැඩ කැත්තට බවට පත් කරන්නම්. ඔබතුමා මේක අවධානය යොමු කරන්න ඕනේ නැත්නම් මෙහෙම ප්‍රශ්න අහලා ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා ඔබතුමා ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා ඔබතුමාගේ 22 ප්‍රශ්න ඉවරයි. දැන් ඔබතුමා මේ විනාඩි 10ක් උත් ගත්තා ඒකට ප්‍රති විදියට දැන් 27 ගත්තාම ස්ටෑන්ඩින් ඕඩර් එකක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමා ප්‍රශ්න අහන පිළිබඳව පැහැදිලි කරලා කළුත් ඉල්ලුවා. දැන් ආයේ දැන් ඔබතුමා ආයේ ප්‍රශ්න කරනවා මේක නෑ. ඔබතුමා හරි පොයින්ට් එක පොයින්ට් එක විතරක් කතා කරන්න. මම කිව්වා මම මේ ඇහුවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්න නෙවෙයි කියලා. ප්‍රශ්න වැලක් නේ විපක්ෂ නායකතුමා. මම අධ්‍යාපනය ගැන ඇහුවේ. ධර්මාචාර්ය ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා. ගරු රවි කරුණානායක මන්ත්‍රී ඔබතුමා ප්‍රශ්න අහන්න. ගරු රවි කරුණානායක මන්ත්‍රී ඔබතුමා ප්‍රශ්න අහන්න. ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා ඉඳ වාඩි වෙන්න. ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා වාඩි වෙන්න. නෑ මේ බලන්නකො මේ කෝල බඩුවක් කරගන්නවා මේ පාර්ලිමේන්තුව. නෑ ගරු විපක්ෂ නායකතුමා වාඩි වෙන්න. ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා ඔබතුමා නෑ මම සූරයි මම තමයි මේ සභාව පාලනය කරන්නේ. නෑ ඔබතුමා දැන් නෑ දැන් මේ ඔබතුමා නෑ ගරු ඔබතුමා ප්‍රශ්න රාශියක් ඇහුවා. තප්පර 5ක් දෙන්න. කියන්නේ. හරි ගරු කියන්න කතා කරන්න තප්පර 30ක් අවස්ථාව දෙන්න. හරි. තප්පර 30ක් මම මතු කරපු ප්‍රශ්නය අධ්‍යාපනය ගැන ධර්මාචාර්ය විභාගයේ සමත් වුණු අය ගැන මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රශ්න ගැන වික්‍රමාරච්චිගේ ප්‍රශ්න ගැන ගුරු අභ්‍යාසලාභින් නෙමෙයි ගුරු සංවර්ධන නිලධාරීන් හරියට කතා කරන්න. ඒක ගැන ඇහුවේ කොහොමද ඔබතුමා කියන්නේ ඒක ජාතික වශයෙන් වැදගත් නොවන ප්‍රශ්නයක් කියලා. ඒක අපිට වටිනවා. ඒකට අපිට වටිනවා ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් හැටියට. ඔබතුමන්ලට නැති වුණාට ඡන්දේ කාලේ ගිහිල්ලා ඒගොල්ලෝගේ ඡන්දය අරගෙන තමුන්නාන්සේලා බලය අරගෙන දැන් ඒක ජාතික වශයෙන් වැදගත් නෑ. අපිට වටිනවා. ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමාට ස්ථාවර නියෝග කියවලා තේරුම් ගන්න බැරි වීම ගැන මම කනගාටුනවා විපක්ෂ නායකයා හැටියට. ජාතික වැදගත්කමක් සහිත කරුණක් ගැන යහන්න පුළුවන්කම තියෙන. මේක තේරුම් ගන්න. අර තේරෙන්නේ නැත්නම් ඔය ළඟ ඉන්න කෙනකින් අහගන්න. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගේ භූමිකාව වැදගත්. ඒ නිසා විකාර කරන්නේ නැතුව මේ තියෙන දේවල් තේරුම් අරගෙන ප්‍රශ්න අහන්න.